හැමෝටම සුබ උදෑසනක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ YouTube channel එකට ඔයාලා හැමෝම හරිම ආදරෙන් එකතු කරගන්න ගමන් අද මාත් එක්ක gratitude chai එකක් හදන හැටි ගැන ඉගෙන ගමු. gratitude chai එකක් හදන්න මුලින්ම ඕන කරන්නේ හිස් ජෑම් බෝතලයක්. ඉතින් ඔයාලා ගෙවල් වල ඒ වගේ දේවල් අඩුවක් නැතුව තියෙනවා ඇතිනේ. ඉතින් ඔය වගේ හිස් ජෑම් බෝතලයක් අරගෙන ඒක ලස්සනට මගේ හිතට දැනෙන විදිහට සකස ගන්න තමයි තියෙන්නේ. චූටි ස්ටිකර්ස් අලවලා ලස්සනට පයිප් දාලා ඒක හදාගන්න කැමති අය ඉන්නවා. ඉතින් ලස්සනට මේසයක් උඩ තියලා තියාගන්න කැමති අයත් ඉන්නවා. එහෙම නැත්නම් ඔය වගේ වැඩි වලට ආස නැති සාමාන්‍ය ඒ ගත්ත බෝතලේ ඒ විදිහටම තියාගෙන පාවිච්චි කරන්න කැමති අයත් ඉන්නවානේ. ඉතින් කොහොම කෙනෙක්ද කියලා දන්නේ නැහැ. කවුරු වුණත් මම මුලින්ම කතා කරන්න gratitude chai එකෙන් අපි කරන්න හදන දේ. අපේ ජීවිතේට අපිට ලැබිලා තියෙන ආශිර්වාදයන් තියෙනවා. ඉතින් මේ දේවල් වලට ස්තුතිවන්ත වෙන එක තමයි මේ gratitude chai එකෙන් කරන්නේ. gratitude chai එක හදන වීඩියෝ එක ඔයාලා මේ විදිහට බලන ගමන් මම කියන දේට දැනුම්කම් දෙන්න. gratitude chai එකකින් අපි මුලින්ම කරන්න හදන දේ තමයි අපේ ජීවිතේට ලැබිලා තියෙන ආශිර්වාදයන් තියෙනවනේ. උදාහරණයක් විදියට අපිට හුස්ම ගන්න පිරිසිදු වාතය ලැබිලා තියෙනවා. අපිට පැනීම ලැබිලා තියෙනවා. අපට නිරෝගීකම ලැබිලා තියෙනවා නම් ඒ දේවල්, එහෙම නැත්නම් අපට පිරිසිදු ජලය පානය කරන්න ලැබිලා තියෙනවා නම් ඒ දේවල්, ඒ වගේ පුංචි පුංචි ආශිර්වාදයන් ගොඩාක් අපේ ජීවිතේට ලැබිලා තියෙනවා. ඉතින් මේ ලැබිලා තියෙන ආශිර්වාදයන් චූටි කොලයක ලියලා නමලා ඉතින් ඔය chai එකට දාන එක තමයි කරන්නේ. ඔයා ගොඩක් කාර්යබහුල කෙනෙක් නම් ඔයගේ ජීවිතේට ලැබිලා තියෙන ආශිර්වාදයන් ඔක්කොම එකවරක ලියලා චූටියට නමලා ඔය chai එකට දාලා ඔයගේ මේසෙ උඩින් තියාගෙන ඔයාට වෙලාවක් ලැබෙන වෙලාවක, නිදහසක් ලැබෙන වෙලාවක ඒකෙන් එකක් අරගෙන කියවලා ස්තුතිවන්ත වෙන ගමන් ආපහු ඒ තිබ්බ විදිහටම chai එකට දාන්න තමයි තියෙන්නේ. එහෙමත් නැත්නම් ඔයාලට කරන්න පුළුවන් එදිනෙදා ඔයාගේ ජීවිතේට ලැබෙන ආශිර්වාදයන් එදා හවසට ලියලා ඒ chai එකට දාන්න. කාර්යබහුල කෙනෙක්ට නම් ගොඩාක් හොඳ gratitude tip එකක් තමයි ඒක. ඉතින් ඔයාලගේ ජීවිතේට ලැබිලා තියෙන ආශිර්වාදයන්ට ස්තුතිවන්ත වෙන තරමට තමයි ඔයාගේ ජීවිතේට ඒ දේවල් ආකර්ෂණය වෙන්න පටන් ගන්නෙ. නැවත නැවතත් ඒ දේවල් ලැබෙන්න පටන් ගන්නෙ. ඉතින් අද වීඩියෝ එක ඔයාගේ ජීවිතේට හොඳම හොඳ අරමුණක් ලබා ගන්න, හොඳම හොඳ ආශිර්වාදයක් වුණා කියලා මම විශ්වාස කරනවා. මේ වගේ දෙයක් හදලා ලස්සනට තියාගන්න. ඒ වගේම ඒ දෙයින් ඔයාට ලැබෙන ආශිර්වාදයන් තව තවත් වැඩි වැඩියෙන් ලබා ගන්න කැමති අය මගේ channel එකත් එක්ක එකතු වෙලා තවත් ඉස්සරහට මේ වගේ චූටි චූටි tips වලින් අපේ ජීවිතේ ලස්සන කරගන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් මේ වගේ ලස්සන gratitude chai එකක් හදලා ජීවිතේ ලස්සන කරගත්ත කට්ටිය ගොඩාක් ඉන්නවා. ඔයාලා හැමෝටම හදවතින්ම සුබ පතනවා. ඒ වගේ ලස්සන chai එකක් හදලා මටත් කැමති නම් ඔයාලා වද මමත් ආසයි ඔයාලා හදන gratitude chai එකක් බලලා සතුටු වෙන්න.